අපිට කියන්න අද රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් හම්බුණා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ අපේ පක්ෂයේ මුණ ගැහුණා. ඉතින් එහිදී පැහැදිලිවම අපට හැඟෙන කාරණය තමයි ආණ්ඩුව වෘත්තිකයන්ට වගේ මෙරටේ මහ ජනතාවට අහුම්කම් දෙන්නේ නැහැ. මම විශ්වාස කරනවා ආණ්ඩුව අයවැය ලේඛනය හදනකොටම මේ ආයතන එක්ක සාකච්ඡා කරලා මේ සංගම් එක්ක සාකච්ඡා කරලා තමන්ගේ අයවැය ලේඛනය සකස් කරුවා නම් හොඳයි. තමන්ගේ පක්ෂයට සම්බන්ධ පක්ෂෙත් එක්ක පමණක් ගනුදෙනු කරන පිරිස එක්ක පමණක් සාකච්ඡා කරලා රටේ අයවැය හදන්න නැතුව රටේ ක්‍රියාත්මක වන දේශපාලන ભેදකින් තොරව වෘත්තිකයන් නියෝජනය කරන සංවිධාන වගේ මේ රටේ ගොවියා මහජනතාව මුණ ගැහිලා දීවරයා මුණ ගැහිලා මේ ප්‍රතිපත් අයවැය ලේඛනය සකස් කරන්න තිබ්බා. එක පැත්තකින් එතුමන්ලා එහෙම නොකරන්නේ නැත්තේත් මම හිතනවා පහුගිය අවුරුද්දේ පොරොන්දු වෙච්ච අයන්වත් 150ක් කරගන්න බැරි වුණා. මේ පාර අයවැය හදනකොටවත් මේ ක්ෂේත්‍රයන් එක්ක සාකච්ඡා කළා නැහැ. ඉතින් විශේෂයෙන්ම වෛද්‍යවරුන්ගේ විශාල ගැටලු තියෙනවා. රටේ වෘත්තිකයන්ගේ විශාල ගැටලු තියෙනවා. ඉතින් ඒ නිසා ඉදිරි කාල සීමාව තුළ මේ යන ක්‍රමවේදයට ගියොත් වෛද්‍යවරුන්ගේ විශාල හිඟයක් රටේ ඇති වෙන්න පුළුවන්. මොකද මානව සම්පතට ආයෝජනය කරන්න ආණ්ඩුවට සැලැස්මක් නැහැ. යටිදල පහසුකම් වලට ආයෝජනය කරන්නත් ආණ්ඩුවට සැලැස්මක් නැහැ. ඉතින් ප්‍රායෝගිකව මේ හැම ක්ෂේත්‍රයක්ම අරගෙන එක් ක්ෂේත්‍රයන් වල තියෙන ගැටලු හඳුනගෙන මේ ආණ්ඩුව කඩිනමින් මේවට විසඳුම් ලබා දෙන්න ඕනේ. එහෙම නොවුනොත් මම හිතන්නේ ඉදිරි කාල සීමාව තුළ මේ හැම අංශයක්ම කඩාගෙන වැටෙන තැනට යයි. දැන් ඔබතුමාලගේ ආණ්ඩු කාලේ ඔබට මතක ඇති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අයවැය ලේඛනය හදන්න කලින් හැම වෘත්තීය සමිතියක්ම හැම සිවිල් සංවිධානයක් එක්කම සාකච්ඡා කළා. ගොවි දීවර කම්කරු වතුකරේ මේ හැම කෙනෙක් එක්කම සාකච්ඡා කළා තමයි අයවැය ලේඛනය හැදුවේ. ඒ වගේම තමයි අපි 70ක් 80ක් අයවැය ලේඛනයේ ප්‍රායෝගිකව බිම යථාර්ථයක් බවට පත් කරා. ඒ වගේම දීර්ඝ කාලීන සැලසුමක් එක්ක එක් විෂයන් වල වර්ධනය සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරා. හැබැයි ඉතින් අද ආණ්ඩුව එවැනි දීර්ඝ කාලීන ඉලක්කයක් හෝ සැලැස්මක් එක වැඩ කරන්න නැති බවක් අපිට පේනවා. දැන් විශේෂයෙන්ම ඔබතුමාලගේ ආණ්ඩු කාලේ තමයි මේ රජයේ නිලධාරීන් දුන්න පර්මිට් එක වෛද්‍යවරුන්ට මේ පර්මිට් එක ලබා ගන්න කියලා තමයි දැන් මේ ෆයිට් කරන්න කියලා සමාජ මාධ්‍යයේ යනවා මේ වෛද්‍යවරු. සහ මේ ආණ්ඩුවේ වෘත්තීය සමිතිය. ආණ්ඩුවට සම්බන්ධයට ඕන දෙයක් කියන්න පුළුවන්. හැබැයි ඉතින් අපි තේරුම් ගත යුතුයි මේ වෛද්‍යවරු ලංකාවේ ඈත පිටිසර ගම්මානවල සේවය කරනවා. ඒ සේවය කරනකොට රජයෙන් ප්‍රවාහන සේවයක් දෙන්නේ නැත්නම් අනිත් පැත්තෙන් තමන්ගේ අතේ ලැබෙන පඩියෙන් අසීමිත බද්දකුත් ආණ්ඩුවට ගෙවලා මාසයකට දෙවතාවක් හෝ තුන් වතාවක් තමන්ගේ දෙමව්පියන් හෝ බිරිඳ හෝ දරුවෝ දැක බලා ගන්න ඒ අය ගෙවල් වලට යන්නත් ඕනේ. ඉතින් ඒ වගේම තමයි වුන් කරන කැපවීම පිළිබඳව ඔය කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ. ඉතින් පහුගිය ආණ්ඩුවල පර්මිට් දුන්නා. ඒ පර්මිට් දුන්නේ කැබ් 1000 ගාණක් ගෙනලා දෙනවට වඩා ආණ්ඩුවේ ලාභයි පර්මිට් එක දෙන එක. මිනිස්සුන්ගේ බදු මුදල් වලින් කැබ් ගෙනල්ලා ආණ්ඩුවේ නිලධාරීන්ට මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට බෙදනවට වඩා පර්මිට් එකක් දීලා තමන්ගේ අතේ සල්ලි වලින් බැංකු ලෝන් එකකින් වාහනයක් ගන්නවා කියන එක ලාභයි කියන එක අපි එදා විශ්වාස කරා. ඉතින් ආණ්ඩුව හිතනවා නම් මේ සමස්ත වෛද්‍යවරුන්ගේ ගැටලුව මේ වාහනයකට ලඝු කරලා බලන්න ඒකේ තමයි ඉතින් මේ ආණ්ඩුව කරන ලොකුම වැරදි වලින් එකක්. අද දිනේදී ඉදිරිපත් කළ ගැටලු වල තිබුණාද වාහන පර්මිට් එක? නෑ විශේෂයෙන්ම තිබ්බේ වෛද්‍යවරුන්ගේ ස්පිරිතාලවල තියෙන බෙහෙත් වල අඩුපාඩුකම් සවුන්ට ප්‍රායෝගිකව රෝගීන්ට සේවය කරනකොට මුහුණ පාන තියෙන ගැටලු. ඒ වගේම අනිත් පැත්තෙන් දීමනා සම්බන්ධයෙන්. මොකද ඒක සාධාරණ ඉල්ලීමක් කියලා අපි විශ්වාස කරනවා. ඔවුන්ගේ කැපවීම සහ ඒ තියෙන වර්තමානයේ තියෙන ජීවන වියදමත් එක්ක ඒ දීමනා වලට යම් සහනයක් ආණ්ඩුව ලබා දිය යුතුයි. ඒ වගේම අනිත් පැත්තෙන් ඔවුන්ගේ කාලාන්තරයක් තිස්සේ මේ රටේ රාජ්‍ය සේවය පොදු සේවාවක් විදිහට තමයි වැටුප් තලයන් වලට එකක වෙලා තියෙන්නේ. ඉතින් මම හිතනවා ඉදිරි කාල සීමාව තුළ විෂයානුපතව එක වෘත්තියකට අනුකූලව ප්‍රොෆෙෂන් එකට අනුව යම් වෙනසක් විය යුතුයි. ඒ පිළිබඳව අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. ඒ විපක්ෂයක් තියෙනවා. ඒ වගේම විපක්ෂයේ කණ්ඩායම ඔබතුමාලා. හැබැයි ඔබතුමාලා දැන් ඉදිරියට ඇවිල්ලා ඉන්නවා. ඒතකොට දැන් මේ කියුම් එක පැමිණීම රජයේ වෛද්‍යවරුන්ගේ පැමිණීම 21 වෙනිදා රැස්වීමට මොන වගේ බලපෑමක් ඇති කරයි? රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අපේ දේශපාලන පක්ෂය වගේම විපක්ෂ අනිකුත් දේශපාලන පක්ෂයත් මුණ ගැහිලා අතිගරු ජනාධිපතිතුමාවත් මුණ ගැහිලා තියෙනවා. ඉතින් ජනතාවගේ පැමිණීම කියන කාරණය තීන්දුව වෙන්නේ අපේ බලවේගය ඇතුලේ ගම් මට්ටමින් අපි කරන ක්‍රියාවලිය ඇතුලේ. ඉතින් අද වෙනකොට අපි ඒක සාර්ථකව ක්‍රියාත්මක කරනවා. හැබැයි ඉතින් මම හිතන්නේ ආණ්ඩුව අර කොටු ඇඳලා ඔලු ගෙඩි ගන්න ගණන් කරන්නේ නැතුව මේ පණිවිඩය කියව ගත්තොත් හොඳයි. මොකද අපි ආණ්ඩුවට කියන්නේ බොරු කියන එක නවත්තලා වැඩ කරන්න කියලා. බොරු කියන එක නවත්තලා වැඩ කරන්න කිව්වම කවුද එහෙම කියන්නේ කියලා හොයලා වැඩක් වෙන්නේ නැහැ.